දෙවෙනි කාරණාව ඩොයිලි ලියනවා එම ජාතිය අපි යටත්පත් කරගත්තාද එම ජාතියේ කාන්තාව බොහොම ශක්තිමත්. එනිසා ඒ ජාතිය ඕන විදිහට පාවිච්චි කරන්න බෑ අපිට. දරුවන් ප්‍රසූත කියන බොහොම උපන්නපන් ජාතිය වඳ කරලා විනාශ කරන්න බෑ. එනිසා හැකිතාක් ඉක්මනට කාන්තාවන් දරුවන් ප්‍රසූත කරන එක නවත්වා ලිය යුතුයි. කොහොමද සැලසුම? තුන්වෙනි කතාව ඒ පිරිමි බොහොම ශක්තිමත්. ඒක ලියනවා යුද පිටියේදී ඔවුන් රජුන් හා සමානයි රජතුමනි. ඔවුන් ඉදිරියේ සටන් වදින අපි සොල්දාදුවන් පමණි මෙරට අපිට හොඳට යටත්පත් කරගන්න බැහැ. මේ රාජ්‍යයේ සංගුණු සටන් ශිල්පයක් තියෙනවා අපි සමූල ඝාතනය වුණා. යන්තම් දෙන්නේගේ පණ බේරලා ආව නෙමෙයි එව්වා උන්ට කියන්න. ඔබ දන්නවද කන්ද උඩර රාජධානිය යම් වරක 1915 කලින් සුද්දෝ අල්ලගත්තා කියලා. දන්න කෙනෙක් ඉන්න අතුස්සන බලන්න. අන්නේ 1815 කලින් කන්ද උඩර රාජධානිය අල්ලගත්තා සුද්දෝ. මොකද උනේ? එළි වෙන පැයට අපේ හාමුදුරනේ එකෙක්වත් ඉතුරු වුණේ නැහැ. දෙන්නෙක් ඉතුරු කරලා එව්වා. කියන්න ඕනවට. ඒ නිසා තමයි ඩොයිලි ලියන්නේ රජුන් හා සමානයි පිරිමි ඒ තරම් ශක්තිමත්. ඒ ශක්තිය පිළිබඳ මම අභිමාණයෙන් කතා කරන බොහෝ අවස්ථාවලදී මෙන්න මෙහෙම. ඒක සිංහලයේ කියමන් තුරක් තියෙනවා සිංහලයේ පිරිමියෙක් සමග යම් ගැහණියෙක් läග්ගොත් ඒ කාන්තාව මතුවට නමතත් වෙන පිරිමියෙක් හීනෙන්වත් නොපතයි කියලා. ඒ තරම් ශක්තියක් සිංහල පිරිමි තුල තිබුණා. මතක තියාගන්න. අදටත් ඒ සංගවුණු ශක්තිය සියලු පිරිමින් තුල තියෙනවා. හැබැයි අනවශ්‍ය ඖෂධ අනවශ්‍ය ආහාර නිසා පිරිමින් අද බෙලහීන බවට පත් වෙලා ගෑනු විකුණන්ත කනතන්ට පත් වෙලා ඉවරයි. මතක තියාගන්න.